ඔන්න එහෙනම් අදත් ද සරු ඩයරිස් වගේ YouTube channel එකට ඔයගොල්ලෝ ඔක්කොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපිත් එක්ක ලොකු ට්‍රිප් එකක් යන්න තමයි ඔන්න ඔයාලා ලෑස්ති වෙන්නේ. මගේ කලින් vlogs බලන අය නම් දන්නවා ඇති. දනාගේ බර්ත්ඩේ එකට අපි යන්න හිටියා නුවරඑළිය ට්‍රිප් එකක්. ඒ වුණාට අර හදිසි ඇති වෙච්ච ආපදා තත්ත්වය නිසා අපිට ඒක කල් දාන්න වුණා. ඉතින් ඔන්න අද තමයි අපි ඒ දිගම දිග ට්‍රිප් එක පටන් ගන්න යන්නේ. අපි ගෙදරින් 3:20ට වගේ පිටත් වුණා. දැන් හරියටම 5:20යි අපි ඉන්නේ දළදා මාලිගාව ළඟ. ඉතින් හැමදාම වගේ අපි පුරුදුලා ඉන්නවා නුවර හරහා හෝ නුවර ආසන්නයට හරි එනවනම් දළදා මාලිගාවට ඇවිල්ලා වැන්දලා ගමන පටන් ගන්න. එහෙනම් ඉතින් අපි යම් මාලිගාවට දැන්. ඉතින් මේ අපි දළදා මාලිගාවට යන්න කලින් කඩු ගන්නාව හරිය අපි යන වෙලාවේ ලොකු මීදුමක් තිබ්බා පාරේ පේන්නේ නැති තරම්. ඉතින් ඔන්න ඊට පස්සේ අපි දළදා මාලිගාවට ආවා. අපි ගියේ ටිකක් කලින් ඒ නිසා ඒ වෙනකොටත් දළදා මාලිගාව මේ විවෘත කරලා තිබුණේ නැහැ. ඉතින් ටිකක් සෙනගත් හිටියා. මොකද මේ උදේ පූජාවට ගොඩක් කට්ටිය එනවනේ. ඒ නිසා ඉතින් අපි පොලිම චුට්ටක් යනකන් ඉඳලා හිමීට මාලිගාවට ගියා. අපි මාලිගාවේ වැඳලා එළියට එනකොට තමයි ඔන්න ඉර පායන වෙලාව. ඉතින් අවට පරිසරය පුදුමාකාර තරම් ලස්සනයි. ඉතින් ඒ නිසා අපි චුට්ටක් වැවරවුමේ ඇවිත්තා. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මතමානැටි හිරුමෝරනා යාවනා ප්‍රේමයට සාරනා රාගමන රහසින් පාවි. ඇත්තටම මේ වෙලාව තමයි වැවරවුම ඉන්න හොඳම වෙලාව. නුවර ඉන්න කට්ටිය නම් දන්නව ඇතිනේ නේද කොච්චර ලස්සනද කියලා. ඉතින් මමත් හරියම කැමති තැනක් තමයි නුවර කියන්නේ යන්න. ඉතින් අපි වැඳලා ඊට පස්සේ ආපහු මම චුට්ටක් ඇඳුම මාරු කරගත්තා. සාය එක්ක මේ දීර්ඝ ගමනක් යන්න අමාරුයි නේ නිසා. ඊට පස්සේ අපි මේ ආවේ හෙළබුජුන් හලට. ඒකෙන් කන්න කියලා හිතාගෙන උදේට ඒ උනාට එතන ඕපන් කරලා තිබ්බේ නැහැ අපි යද්දී. ඉතින් ඒ නිසා අපි ආපහු යන්න පිටත් වුණා. ගැටබේ පන්සලෙන් පඳුරකුත් දාගෙන ඔන්න ඉතින් අපි හාහා පුරා කියලා අපේ ගමන යන තමයි පටන් ගත්තේ. ඉතින් දන්නවනේ හැමෝම පහුගිය දවස්වල ඇතිවෙච්ච ආපදා තත්ත්වය නිසා මේ මහනුවර නුවරඑළිය මාර්ගයේ ගොඩාක් ආපදාවට ලක් වෙලා තිබ්බා. ඉතින් යන තැන්වල මීටර 100ට වගේ තැන් තිබුණා. ඉතින් අපි මේ ගම්පල හැම පාස් කරලා ඔන්න දැන් නැවැත්තුවා උදේට කන්න. ඇත්තටම මේ ආපදාව නිසාද කොහෙද අපිට කඩයක් හොයාගන්නත් ටිකක් අමාරු වුණා. ඉතින් මේ ටිකක් බඩගින්නෙන් හිටියේ උදේම නැගිටලා නිසා. ඒ නිසා ඔන්න මෙතනින් නවත්තලා මම බත් කන්න ගත්තා. මොකද මට ටිකක් ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතුවා උදේ බත් ටිකක් කන එක හොඳයි කියලා දනා පරාට කෑවා. ඊට පස්සේ ඉතින් අපි ඔන්න එතනින් ප්ලේන් ටිකක් එහෙම බීලා ආපහු සීතල කඳු කරේට යන ගමන පටන් ගත්තා. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මම නම් කොච්චර ගියාත් එපා වෙන්නේ නැහැ. ඉතින් නුවරඑළිය යන ගමන නම් ඒ තරම් ආසයි නුවරඑළිය යන්න. පාර දෙපස ලස්සන සුන්දර දසුන් වගේම මේ වගේ ආපදාවෙන් සිද්ධ වෙච්ච භයානකකම කොච්චරද කියලා පෙන්වන තැන් ගොඩාක් තිබුණා. ඉතින් මේත් ඒ වගේ තැනක්. මෙතන ඇත්තටම මං උඩ ටික අරන් තිබ්බේ නෑ. උඩ සම්පූර්ණයෙන්ම පේනවා කන්ද කොච්චර නාය ගිහිල්ලාද තියෙන්නේ කියලා. හැබැයි දැන් නම් ඉතින් හැම තැනම යන්න පුළුවන් මට්ටමට ඔක්කොම ටික හදලා තියෙන්නේ. ඉතින් తాවකාලිකව වුණත් හැම තැනම ආරක්ෂිතව නුවරඑළියට
විදිහට යන්න පුළුවන් විදිහට ඔයගොල්ලන්ට හදලා තියෙනවා. ඉතින් මගේ මේ vlog එකෙන් ඒකත් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕනේ. කවුරු හරි නුවරඑළිය යන්න බයෙන් ඉන්නවා නම් ඔන්න බය වෙන්න එපා. ඇත්තටම දැන් නුවරඑළිය ගිහිල්ලා අපිට වෙනදා වගේම විනෝද වෙලා එන්න පුළුවන්. ඉතින් ඔන්න අපි අපේ ෆස්ට් ස්ටොප් එකේ නැවැත්තුවා. මේ Bluefield Tea Factory එක. අපි මෙතනින් දවල්ට කන්න හිතාගෙන තමයි හිටියේ. හැබැයි අපි මෙතෙන්ට එනකොට ගොඩක් උදේ කියන්නේ අපි ටයිම් ප්ලෑන් කරලා තිබ්බට වඩා අපි ගොඩක් කලින් ආවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ටී එකක් බීලා ආපහු අපේ ගමන පටන් ගන්න. ඉතින් මේ ටී ෆැක්ටරි හැම එකකම බටර් කේක් තියෙනවානේ. ඉතින් අපිත් ගත්ත බටර් කේක් එකකුයි මේ ඩේට් මොන හරි පීස් එකක්. ඉතින් ඒක ඇත්තටම බටර් කේක් එක නම් හරිම රසයි, හරිම සොෆ්ට්. ඒගොල්ලෝ අර උඩින් මේ sugar glaze කරලා වගේ තිබ්බේ. ඉතින් ඒක ගොඩක් රහට තිබ්බා. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා. ඉතින් අපි එතනින් තේ එකක් එහෙම බීලා දැන් ඔන්න මේ නුවරඑළියට කිට්ටු කරලා තමයි ඉන්නේ. ඉතින් ඒ අතරේදී ඔන්න අපිට හම්බුණා මේ චූටි මල්ලිලා ටික. ඒගොල්ලෝ මල් හදලා විකුණනවා. ඉතින් දනා මට ඒගොල්ලන්ගෙන් ලස්සන මලක් අරගෙන දුන්නා. අනේ ඒක හරිම ලස්සනයි. ඒගොල්ලෝ අර මල වටේට කොළ වලින් මේ ලස්සනට ඒක රැප් කරලා මේ හරිම අමුතු විදිහට ඒක හදන්නේ. මම මෙහෙම දැකලා තියෙන මේක මේගොල්ලෝ මේ ෆ්ලවර් බොකේස් මාත් හදනවා. ඉතින් අපි ගත්ත එතනින් ඔන්න ඊට පස්සේ අපි එදා දවසේ අපි නැවතිලා ඉන්න හිතාගෙන හිටපු හොටෙල් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ලොකු කන්දක් මුදුනට නගින්න තියෙනවා අපිට ඒ හොටෙල් එකට යන්න. ඉතින් දැන් ඔන්න මේ අපි එතන පාකින් එකේ ඉන්නේ. හරිම ලස්සනයි වටපිටාව පුදුම ලස්සනයි. ඉතින් මේ තමයි ඔන්න අපි නැවතිලා ඉන්න තෝරගත්ත කොටේජ් එක. මේක Mount View Cottage. ඉතින් මේක ඇතුළත් හරිම ලස්සනයි. ආන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි තමයි මේක කරන්නේ. ඉතින් මේ එහෙනම් යන්කෝ අපි මේ අපේ රූම් එක කොයි වගේද කියලා බලන්න. ඔන්න ඉතින් මේක තමයි අද අපි ඉන්න රූම් එක. බලන්නකෝ එළියෙන් පුදුම තරම් ලස්සනට අර view එක පේනවා. මේ බැල්කනි එකට බැසම මම පිස්සු වගේ. එච්චරට මං හරි ආසයි. මේ වගේ මේක හරිම බජට් හොටෙල් එකක්, බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක්. මොකද අපි ගොඩක් නුවරඑළිය ඇවිදින්න බලාගෙන ආවේ. ඒ නිසා අපි හිතුවා ඉතින් මේ වගේ තැනක් අපිට හොඳටම සූට් වෙනවා කියලා. ඉතින් ඇවිල්ලා ඔන්න පොඩි රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ අපි ලෑස්ති වුණා එළියට යන්න. මේ තමයි මගේ අවුට්ෆිට් එක. නුවරඑළියට එනකොට මම ජර්සි එකක් අරන් ආවේ නැහැ. මොකද මේ ගොඩක් අය කියලා තිබ්බ නුවරඑළියෙන් ගන්න එක තමයි මේ අඩු කියලා. ඒ නිසා අපි ආවා මෙන්න මේ බලේ බਜ਼ਾර් එකට. හැබැයි මට නම් ගැළපෙන එකක්වත් හම්බුන්නේ නැහැ එතනින්. සහ මම දැක්ක විදිහට මෙහෙටත් වඩා ඒ ගණන් වැඩි. ඊට පස්සේ අපි ගියා මේ නුවරඑළියේ පෝස්ට් ඔෆිස් එක බලන්න. නුවරඑළියට આવොත් ඔයත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න, ඇවිල්ලා ෆොටෝ එකක් එහෙම ගන්න. මෙතන ගොඩක් කට්ටිය එනවනේ. ඊට පස්සේ අපි ඔන්න ගියා හග්ගල මල්වත්තට. ඉතින් මේ හග්ගල මල්වත්තටත් ආපදාවෙන් ගොඩක් හානි වෙලා තිබුණා. යාලා ඒවා මේ දවස්වල රිකවර් කරන ගමන් තමයි හිටියේ. නමුත් අපි ඉතින් ආව නිසා සහ අපි ආයේ කවදායිද කියලා දන්නේ නැති නිසා ඔන්න අපි දෙන්නත් ටිකට් දෙකක් අරගෙන හග්ගල මල්වත්ත බලන්න යන්න පිටත් වුණා. අපි මල්වත්තට යන වෙලාවේ ඔන්න චූටි වැහි පොදක් යන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා මේ අපි කුඩෙත් අරගෙනම තමයි ඇතුළට ගියේ. ඉතින් ඔන්න හගල මල්වත්ත චුට්ටක් ඇවිදලා අපි ආවා එක කැන්ටීන් එකට. මේ වෙලාව වෙති නම්
හොඳටම සීතලයි. හග්ගල මල් වත්තත් සම්පූර්ණයෙන්ම වගේ මීදුමෙන් වැහුණා එකපාරට. ඉතින් අපි සීතලේ උණු මොන රොටියක් කකා තේ එකක් බොන්න තමයි හදන්නේ. ඒක මාර ෆීලින් එකක්. රොටි එකත් හරිම රසට දැනුණා ඒ වෙලාවේ. පේනවනේ මේ මීදුමෙන් වට වෙලා තියෙන හැටි. ඉතින් තේ එකත් බීලා ඔන්න අපේ ආපහු වටේ ඇවිදින්න පටන් ගත්තා. ඉතින් අපිට මේ ගොඩක් මල් නම් බලා ගන්න හම්බුනේ නැහැ. ආපදා තත්ත්වය නිසා වගේම මේ කාලේ ඒගොල්ලෝ ගොඩක් අලුතින් මල් පැල හිටවන්න තමයි මේ හිටවන කාලය. ඉතින් ඒක නිසා මේ ගොඩක් ලස්සනට මල් වගේ දේවල් බලන්න හම්බුනේ නැහැ. නමුත් ඉතින් පාක් එක ලස්සනයි. අපි දෙන්න නිදහසේ පාක් එක වටේට හිමීට ඇවිද්දා. ඊට පස්සේ අපි ආවා ග්‍රෙගරි ලේක් එකට. ග්‍රෙගරි ලේක් එකට වගේම හග්ගල මල් වත්තටත් ඔයගලන්ට ඇතුළත් වීමේ ටිකට් ගන්න ඕනේ. හග්ගල මල් වත්තට උනේ රුපියල් 200 ගාණක්. ග්‍රෙගරි ලේක් එකටත් ඒ වගේ ගාණක් මට හරියටම මතක නැහැ. කොහොම හරි අපි ඉතින් ආවා. මං ආවෙම මෙන්න මේ කඩවල් වලින් මේ කන්න හිතාගෙන මේ මං දැක්ක ගොඩාක් කට්ටිය මේ ජයසිරි හොටෙල් කියන එකෙන් කනවා ග්‍රෙගරි ලේක් එකේ. ඉතින් ඔන්න මාත් ඉතින් දනා ගත්ත හොට් ඩොග් එකක්. ඒක රසට තිබුණා හොඳයි. මේ ඉතින් එයා එක කන අතරේ මම ගත්ත කොතුමි රාමෙන් එකක්. රාමෙන් එකත් ඇත්තටම රහයි හොඳට දුම් දාන්න උණු උණුවෙන් තිබ්බා. නූඩල්ස් එක චුට්ටක් විතර මට තැම්බිලා මදි. එයාලා එහෙමද දන්නේ නැහැ. හැමදාම සර්ව් කරන්නේ මට චුට්ටක් ඒක තැම්බිලා මදි. හැබැයි අපි දවල්ට මුකුත් විශේෂයෙන් කියලා කෑවෙත් නැහනේ. ඒ නිසා ඉතින් මේ මම වඩකින්නටත් එක්ක සීතලේ උණුවෙන් දුම් දාන රාමෙන් එක රස කර කර කෑවා. ඒකත් කාලා අපිට තවත් වෙලා විතර වෙලා තිබ්බ නිසා ඔන්න අපි ආවා වික්ටෝරියා පාක් එකට. මෙතනත් ටිකට් ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මගේ අතේ මාරු සල්ලි තිබිච්ච නැති නිසා මට මේ ටිකට් ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි සල්ලි මාරු කරගන්නත් කියලා හිතාගෙන මේ ෆෘට් මාකට් එකට ආවා මොනවද තියෙන්නේ කියලා බලන්න. එතකොට අපිට හම්බුණා මේ අමුතු జాතියක්. ඒගොල්ලෝ නම් කිව්වේ එක කොමඩෝ කැකිරි වගේ జాතියක් කියලා. ඉතින් මං කොකටත් කියලා try කරලා බලන්න ඒකකුත් ගත්තා. මේක මෙලන් වර්ගයක්. හැබැයි 5000ක් මාරු තියෙනවද? මේක මේ කැපුවාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මොනේ මන්ද කැකිරි වගේ කියලා කිව්වේ. කාලා බලමු. පොත්ත කනවත් දන්නේ ලොකු රහක් නැද්ද? වතුර වගේ කොමඩුත් වගේ පිපිඤ්ඤාත් වගේ. හැබැයි මේක ගොඩක් ගුණයි කියලා කිව්වා ગેස්ට්‍රයිටිස් වලට. තව ගොඩක් දේවල් වලට ගොඩක් ගුණයි කිව්වා රහ නැති වුණාට. අපි වික්ටෝරියා පාක් එකට ආවා. අපි ළඟ තිබ්බේ රුපියල් 5000ක්. ඒ හින්දා මේ අපිට 5000ක් මාරු කරන්න නැහැ කියලා අපි ආපහු හරවල යවුවා. ඒ හින්දා අපි ආයේ අර ෆෘට් මාකට් එකට ගිහිල්ලා
මේක ගත්තා. ඒක අරගෙනත් මාරු නැහැ කියලා කොහොම හරි අර මේ සිගරට් විකුණන කඩේකින් 5000 මාරු කරගත්තේ. දැන් ආයේ අපිව ප්‍රතික්ෂේප කරපු දැනට අපි යනවා ඉතින් ටිකට් ගන්න. මොනවා කරන්නද? ඔන්න ඉතින් සල්ලි මාරු කරගෙන අපි ඊට පස්සේ ඇවිල්ලා අපහු ටිකට් අරගෙන දැන් මේ හදන්නේ වික්ටෝරියා පාර්ක් එක ඇතුළට යන්න. මෙච්චර වෙලා මේ දැන් වරලි ටවුන් එකම පීරුවට මට ජර්සි එකක් හම්බුන්නේ නැහනේ. මං ඉතින් මේ දනා ගෙනල්ලා තිබ්බ ජර්සි එක තමයි ඇඳගත්තේ අන්තිමට. මොකද මට ඉක්මනට සීතල දැනෙනවා. මේ ඒ නිසා මං පණ්ඩිතයා වගේ මෙහෙන් ගන්නවට මට හම්බුනේත් නැහැ. සීතල වැඩිකමට මම ග්ලව්ස් උත් ගත්තා. එච්චරට සීතලයි. ඉතින් මේ ඒකත් ඇඳගෙන අපි දෙන්න වික්ටෝරියා පාර්ක් එක බලන්න ගියා. ඉතින් ඔයාලා දකින්න ඇති අර ගම් වතුරෙන් මේ වික්ටෝරියා පාර්ක් එකටත් ගොඩාක් හානි වෙලා තිබුණා. හැබැයි ඒකනම් 90%ක්ම වගේ ආපහු යථා තත්ත්වයට අරගෙන තියෙනවා. ඉතින් මේ හරිම නිදහස්, හරිම ලස්සනයි. ගොඩක් හොඳට සතුටු වෙන්න ඇවිදින්න පුළුවන්. අපි දෙන්නත් ඉතින් හොඳට විවේක අරගෙන පාර්ක් එක පුරාම ඇවිත්තා. අපි හග්ගල ගියා. දැන් හග්ගල ගොඩක් මේවා වෙලා. මේක නම් හොඳට තියනවා තිබ්බා වගේමනේ. ये तभी तुमसे कर करना चिल्ड्रन पार्क के फोटो खेल බලන්නකො चिल्ड्रन पार्क के අපි මත් යන්නේ හරි ඉතින් මේ අංකල් අපිට කිව්වේ ආපදාව නිසා වික්ටෝරියා පාර්ක් එකට කොච්චර අලාභහානි වුණාද කියලා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේ කළුතර ප්‍රාදේශීය සභාවෙන් තමයි ඇවිල්ලා යාලට උදව් කරලා තිබුණේ මේ පාර්ක් එක ආපහු යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් මේවා පෙන්නුවේ අපිට චිල්ඩ්‍රන් පාර්ක් එකේ හැම මේ කොච්චර දුරට යට වුණාද සහ ඒ පාලම් කැඩිලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් බලන්නකො ඒගොල්ලෝ ආපහු කොච්චර හොඳට ඒක එහෙම පාටක් පේන්නේවත් නැති වෙන්න තරමට ඒගොල්ලෝ ආපහු ඒක හදලා තිබුණා. ඉතින් ඒක දැක්කම අපිටත් ගොඩාක් සතුටු හිතුණා. අපි පුළුවන් උපරිම සතුටෙන් එතන කාලය ගත කරද්දී අපිට මෙන්න මේ මල්ලිව හම්බුණා. එයා මේ ෆොටෝස් ගන්නවා එන කට්ටියගේ අරන් ඒ වෙලෙම print කරලා දෙනවා. ඉතින් අපිත් එතනින් අපේ ෆොටෝ එකක් ගත්තා. හොඳයි ඔයා හොඳයි අදා අර හොඳයි බලන්න මුනේ මුනේ එක මේකද ඒක දාන්නේ වික්ටෝරියා පාර්ක් එකේ මේ මල්ලි ඉන්නවා. එයා ලස්සන ෆොටෝස් අරගෙන දෙනවා. ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. අරගෙන විනාඩි 5ක්වත් යන්න කලින් ඔන්න print කරලා දෙනවා. වික්ටෝරියා පාර්ක් එකට ආවොත් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා ලස්සන ෆොටෝ එකක් ගහගන්න අමතක කරන්න එපා. ඉතින් අපේ ෆොටෝ එක හරිම ලස්සනට ආවා. ඒක ඇත්තටම ලස්සන මෙමරි එකක්. ඉතින් මොකද මේ අපිට කවදා හරි මේ දේවල් වැදගත් වෙන්නේ අපි කවදද වයසට ගියපු කාලෙක අපිට මේ ගන්න ලස්සන මතක විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි පොඩි පොඩි දේවල් ගන්න කීල්ස් එක ගාවට ආවම කීල්ස් එකේ මේ කාට් එක තියනවා දැකලා මම එතනින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගත්තා. ඊට පස්සේ රැට කෑම එකකුත් අරගෙනම අපි නැවතිලා ඉන්න තැනට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන ගමන් අපි හැමීට කෑම කෑවා. මේ ට්‍රිප් එක අපි ආවෙම හරිම රිලැක්ස් එකේ ගත කරන්න හිතාගෙන. ඉතින් මේක දවස් 6ක් දිග ට්‍රිප් එකක්. අද ඔන්න පළවෙනි දවසේ මේ විදිහට තමයි ඉතින් ඉවර වුණේ. රෑ ෆිල්ම් එක බලලා මේ තියෙන්නේ රෑට අපේ රූම් එකෙන් එළියේ පේන view එක. ඇත්තටම කැමරා එකට පේනවට වඩා පුදුම ලස්සනයි. ලයිට් හැමතැනම. ඉතින් මේ විදිහට ඔන්න අද දවසේ vlog එක ඉවර වෙනවා. මං හිතනවා අද vlog එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් ඉස්සරහට තවත් මේ අපේ trip එකේ ලස්සන මතක ගොඩාක් එකතු වෙන්න තියෙනවා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. බයි.